මේ ඔබ දකින්නේ තවත් හමුදා සෙබළෙක් නෙමෙයි. මේ තමයි අද මුළු ලෝකයම කතා කරන අප්‍රිකාවේ කොඳු නාරටිය. ඊටාම සූක්ෂමව ඍජු තීරණ ගන්න දුප්පත්කමෙන් අප්‍රිකාව මුදා ගන්න වෙරදරන තරුණ අප්‍රිකානු නායකයා ඒබ්‍රහීම් ට්‍රවුරේ. ඉතින් අද අපේ මේ සොයා බැලීම වර්තමාන ලෝකයේම කතාබහට ලක් වෙන අප්‍රිකානු සොල්දාදුවා ඒබ්‍රහීම් ට්‍රවුරේ ගැන. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා හොඳයි කියලා හිතනොත් අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්නත් අමතක කරන්න එපා. ලෝකයේ රටවල් 193ක් අතරින් 185 වන ආර්ථිකයට හිමිකම් කියන බර්කිනෝ ෆාසෝ ගැන ඇයි අපි කතා කරන්නේ? හැම අතින්ම ශ්‍රී ලංකාවට වඩා ගොඩක් පහළින් ඉන්න රටක්. බර්කිනෝ ෆාසෝ ගැන කතා කරන්න හේතුව තමයි ඒබ්‍රහීම් ට්‍රවුරේ සහ ඔහු ඇති කරපු රෙවොලූෂන් එක. ට්‍රවුරේට කලින් බර්කිනෝ ෆාසෝ කියන්නේ වංචාව හා දූෂණයෙන් පිරුණු බටහිර රටවල් විසින් සම්පත් සූරා කරන්න භාවිතා කරපු රටක්. 1960 දී ප්‍රංශයෙන් නිදහස ලැබුවත් බර්කිනෝ ෆාසෝ සම්පූර්ණයෙන්ම පාලනය කරේ ප්‍රංශය විසින්. රටේ ආරක්ෂාව, ආර්ථිකය, රටේ සම්පත් සම්බන්ධයෙන් සෑම තීරණයක්ම ගත්තේ ප්‍රංශය. ඒ සඳහා බටහිර ගැති පාලකයෙකුත් ඔවුන් පත් කර ගන්නවා. බර්කිනෝ ෆාසෝ ඇතුළු තවත් අප්‍රිකානු රටවල් රැසක භාවිතා වන මුදල් ඒකකය වුණේ ප්‍රංශ ෆ්‍රැන්ක් වලට සම්බන්ධ CFA ෆ්‍රැන්ක් කියන මුදල් ඒකකය. ප්‍රංශය අප්‍රිකානු රටවල් පාලනය කරන්න හේතුව අප්‍රිකානු මහද්වීපයේ පවතින ස්වභාවික සම්පත්. ඔවුන් මේ ස්වභාවික සම්පත් ඊටාම කුණු කොල්ලයට ලබාගෙන අප්‍රිකානු රටවල් වල අධ්‍යාපනය සහ සෞඛ්‍ය වගේ ශ්‍රේෂ්ඨ නගා සිටවන්න ආධාර කිරීමක් කරනවා. මෙන්න මේ අප්‍රිකාවේ බටහිර යටත් විතභාවය බිඳින්න ජිහාඩ් අන්තවාදය පරාජය කරන්න තමයි ඒබ්‍රහීම් ට්‍රවුරේ 2022 සැප්තැම්බර් මාසයේදී මිලිටරි ජුණ්ඩාවක් මගින් බලයට එන්නේ. ට්‍රවුරේ බලයට ආවගමන් කරන්නේ ප්‍රංශ හමුදා සහ ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රිකයන් රටෙන් පළවා හරින එක. ඔහුගේ මේ තීරණයේ ලොකු අවදානමක් තිබුණා. මොකද බර්කිනෝ ෆාසෝ වල ආර්ථිකය සම්පූර්ණයෙන්ම රඳා පැවතුනේ ප්‍රංශ ආධාර මත. හැබැයි ඔහු ඒ තීරණය ගත්තා. ඉන්පස්සේ ඔහු කියනවා බටහිර රටවල් වලට ඔවුන්ගේ සම්පත් අවශ්‍ය නම් ඒවා ලෝක වෙළඳපොලේ මිලට ලබා ගන්න වෙන බව. බර්කිනෝ ෆාසෝ වල සුලභව හම්බ වෙන ස්වභාවික සම්පත තමයි රත්තරන්. විදේශීය සමාගම් විසින් අත්පත් කරගෙන තිබුණු රත්රන් නිදි සහ රත්රන් පතල් එකින් එක යලි අත්පත් කර ගැනීමටත් ට්‍රවුරේ පාලනය කටයුතු කරනවා. සාමාන්‍යයෙන් ඕනෑම දියුණු වෙමින් පවතින රටක නායකයෙක් බලවත් රටක සංචාරය කළාම ඔවුන් ඉල්ලන්නේ මූල්‍ය සහාය. ට්‍රවුරේ වැඩිම විශ්වාසයක් තබා තිබෙන්නේ රුසියාව සහ ජනාධිපති පුටින් ගැන. ඔහු අප්‍රිකානු රුසියානු ආර්ථික සමුළුවට සහභාගී වෙලා පුටින්ගෙන් ඉල්ලන්නේ වෙනම දේවල් ටිකක්. ඔබට හැකිනම් අපට තාක්ෂණය ලබා දෙන්න. අපට ඔබේ රටේ වගේ හොඳ අධ්‍යාපන පහසුකම් නිර්මාණය කළ දෙන්න. අපට විද්‍යාත්මක දැනුම ලබා දෙන්න. ඒ තමයි මේ තරුණ අප්‍රිකානු නායකයා වැඩිමීර් පුටින්ගෙන් ඉල්ලන දේවල්. බර්කිනෝ ෆාසෝ දියුණු කිරීමට පවතින ප්‍රධානතම බාධක වලින් එකක් තමයි ඔවුන්ගේ රටේ සාක්ෂරතාවය පහළ මට්ටමක පැවතීම. අනිත් දෙය තමයි ඔවුන්ගේ ස්වභාවික සම්පත් ප්‍රයෝජනයට ගැනීමට අවශ්‍ය තාක්ෂණය නොමැතිකම. තවත් දෙයක් තමයි ඔවුන්ගේ රට තුළ කර්මාන්ත බිහි කිරීමට අවශ්‍ය බලශක්තිය නොමැතිවීම. ඉතින් ට්‍රවුරේගේ ඉල්ලීමට ප්‍රතිචාර විදිහට රුසියාව බර්කිනෝ ෆාසෝ තුළ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට තවුල්කාරීත්ව වැඩසටහන් හරහා තාක්ෂණය ලබා දී කර්මාන්ත ඇති කරන්නත් අධ්‍යාපන පහසුකම් සලසන්නත් එකඟ වෙනවා. මීට අමතරව බර්කිනෝ ෆාසෝ වලට වාර්ෂික පාරිභෝජනයට අවශ්‍ය තිරිඟු නොමිලේ ලබා දෙන්නත් රුසියාව කටයුතු කරනවා. ට්‍රවුරේ එකම කඳවුරය වුණත් චීනය එතරම් විශ්වාස කරන බවක් පේන්න නැහැ. මොකද ඔහු වරක් විදේශ මාධ්‍ය ඉදිරියේ චීන ණය උගුල හුවා දක්වමින් ශ්‍රී ලංකාවත් උදාහරණයට අරගෙන චීනය විවේචනය කළා. ට්‍රවුරේ මේ වෙනකොට බර්කිනෝ ෆාසෝ තුළ දේශීය කර්මාන්ත ඇති කරමින් කෘෂි කර්මාන්තය නගා සිටුවමින් සේවාංශයේ දැවැන්ත පිපිදීමක් ඇති කරන්න සමත් වෙලා තියෙනවා. ඔහුගේ ගමන් මඟ නිවැරදි බව අද වෙනකොට අපට සංඛ්‍යා දත්ත වලින් දැක ගන්නත් පුළුවන්. 2023 දී 3% ආර්ථික වර්ධනයකුත් 2024 දී 4% ආර්ථික වර්ධනයකුත් ලබාගෙන 2025 දී 5%කට ආසන්න ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට බර්කිනෝ ෆාසෝ අපේක්ෂා කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔහු රුසියානු වැග්න හමුදාවන්ගේ උපකාර ඇතිව රට තුළ පවතින ISIS සහ අල්-කඩා කියන ජිහාඩ් අන්තවාදීන් පරාජය කරන්නත් සටන් කරනවා. බර්කිනෝ ෆාසෝ විතරක් නෙමෙයි. මේ වෙනකොට විශාල අප්‍රිකානුවන් ප්‍රමාණයකගේ සිත දිනා ගන්න මේ තරුණ හමුදා සෙබළ සමත් වෙලා තියෙනවා. ඒ ඔහුගේ රට සහ අප්‍රිකාව දියුණු කිරීම වෙනුවෙන් පවතින සැබෑ අරමුණ සහ කැපවීම නිසා. ඒබ්‍රහීම් ට්‍රවුරේ අද හඳුන්වන්නේ අප්‍රිකානු පුටින් විදියට.